සෙම් ද්‍රාස්ත්‍රිචේ අදත් ආවා ඔයගොල්ලන්ට තවත් වැදගත් පාඩමක් අරගෙන රුසියානු භාෂාවේ පාඩමේ මුල පුරන්න නම් මම මෙහෙම කාගේද කියන අදහසක් ගන්නකොට උදාහරණයක් විදිහට මේ කාගේ අම්මද ඒ වගේ ප්‍රශ්නයක් අහනකොට රුසියානු භාෂාවේ ඒක ස්ත්‍රීලිංගද පුරුෂලිංගද නපුංසකලිංගද සහ බහුවචනද කියන එක අනුව ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වෙනවා. මම ඔයගොල්ලන්ට කලින් පාඩමේ කිව්වා මුස්කොයි රෝඩ්, ෂෙන්ස්කි රෝඩ් සහ ස්විඩ්නි රෝඩ් හඳුනාගන්නේ කොහොමද? මම ඒක ගැන අද කතා කරන්න යන්නේ. අද කතා කරන්න යන්නේ අයිතියක් අහද්දි කාගේද? කාගේද කියන එක. දැන් අපි දන්නවා පුරුෂලිංග නාමපදයක් හඳුනාගන්නේ කොහොමද කියලා. එතකොට අපි පුරුෂලිංග නාමපදයක් හඳුනා ගන්නකොට ඒ ප්‍රශ්නේ යොමු කරද්දී භාවිත කරන වචනේ තමයි චේ. උචේබ්නික් කියන්නේ පුරුෂලිංග නාමපදයක් අපිට අහන්නේ චේ ඒක උචේබ්නික්. චේ උචේබ්නික් කරන්න පුළුවන් චේ උචේබ්නික්. එතකොට ස්ත්‍රීලිංග නාමපදයක් විදිහට නීගා ආයන්නේ ඉවර නිසා නීගා. එතකොට ඒකට දාලා ගන්නවා චෙයා. මේක චේ චෙයා. ඊට පස්සේ පිස්මෝ කියනකොට චියෝ පිස්මෝ කාගේ ලියුමද? ඊට පස්සේ චි උචේබ්නිකී නීගී පිස්මා. එතකොට අපි කලින් කිව්ව තීරයක් ඉවර වෙන්නේ අවසන් වෙන අකුරෙන් අපිට තීරණය කරන්න පුළුවන් ඒක පුරුෂලිංගද ස්ත්‍රීලිංගද නපුංසකලිංගද සහ බහුවචනද කියලා. ඉතින් මෙතන බලන්න උදාහරණයක්. මෙතන චේ මම කලින් කිව්වා ඊක්‍රාත්ව වලින් අවසන් වෙන නාමපද අපි ගන්නෙ මුස්කොයි ගන්නට. එහෙමත් නැත්නම් පුරුෂලිංග. right. ඊක්‍රාත්ව වලින් අවසන් වෙන චේ. එතකොට ආයා වලින් අවසන් වෙනවා ෂෙන්ස්කි රෝඩ් කියලා කිව්වා. එහෙම නැත්නම් ස්ත්‍රීලිංග කිව්වා. මෙතන චයා. යා වලින් අවසන් වෙන චයා. එතකොට ඕයේ වලින් අවසන් වෙනවා නපුංසකලිංග කිව්වා. ඕයේ ඊ වලින් අවසන් වෙලා තියෙනවා. චියෝ. මෙතන චි ඒ කියන්නේ බහුවචන ඉදිරි ඊ යොදා ගන්නවා කියලා කිව්වා. උචේබ්නිකී නීගී පිස්මා. එතකොට මෙතන ඊ යන්න වෙලා තියෙනවා. ඒ කියපු තීරය මෙතනට සමානලා තියෙනවා. right. මම දැන් ඔයගලන්ට කිව්වේ කාගේද කියලා ප්‍රශ්නයක් අහනකොට මේ කාගේ පැන්සලද? චේ කරන්දාස්. චේ ඒත කරන්දාස්. මේක පැන්සල නෙමෙයි. කාගේ පැන්සලද? එතකොට කාගේ පොතද? චයා නීගා. කාගේ ලියුමද? චියෝ පිස්මු. කාගේ පොත්ද? චි නීගි. ඒ වගේ අපි ප්‍රශ්නයට යොමු කරගන්න වස්තුව ඒක මුස්කොයි රෝඩ්ද ෂෙන්ස්කි රෝඩ්ද එහෙම නැත්නම් පුරුෂලිංගද ස්ත්‍රීලිංගද කියන එක මත ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒක තමයි මට ඔයගලන්ට සරලව පැහැදිලි කරලා දෙන්න ඕනකම තිබ්බේ. ඊට අමතරව ඒක අයිතිය කියනකොට මගේද ඔයාගේද නැත්නම් කාගේද කියලා ඔවුන්ගේද ඔහුගේද ඇයගේද කියනකොට වාදනය වෙන නාමපදය අනුව අයිතිය හංගවන විදිහත් වෙනස් වෙනවා. මුස්කොයි රෝඩ් නම් මොයි වෙනවා, ෂෙන්ස්කි රෝඩ් නම් මයා වෙනවා. වගේ මේ ඔක්කොම මගේ කියන අදහස් තමයි තියෙන්නේ. එතකොට නපුංසකලිංග නම් මයෝ වෙනවා, බහුවචන නම් මයි වෙනවා. ඒ වගේ තමයි. මේ ටික කලින් ඕගලන්ට කරා. ඉතින් අර මට ඕනකම තිබ්බේ ප්‍රශ්නයක් අහනකොට කාගේද කියලා අහනකොට අයිතියක් හංගවන්නේ කොහොමද කියන්නේ? ඔයාගේ. උඹේ වගේ අදහස් දෙනවා නම් තොයි උචේබ්නික්. තොයත් නීගා. උඹේ පොත. තොයෝ පිස්මෝ. උඹේ ලියුම. තොයි නීකි. උඹේ පොත්. ඒ වගේ. ඊට පස්සේ නාෂ් අපේ नाश उचेबनिक नाशाक नीगा नाशे पिस्मो नाशी उचेबनिक ඒ වගේ හැබැයි මේ ටික වෙනස් වෙනවා. වාෂ් කියන එකත් වාෂ් වාෂා වාෂි වාෂ් වෙනවා. ඔහුගේ ඇයගේ ඉවෝ ඊයෝ ඉක් එව්වට ප්‍රශ්නයට යොමු කර ගන්න නාමපදය ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක පුරුෂලිංගද ස්ත්‍රීලිංගද නපුංසකලිංගද බහුවචනද කියන ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට සරලව ඔයගලන්ට කිව්වොත් රුසියානු භාෂාවේ යම්කිසි නාමපදයක් අහනකොට කාගේද කියලා අහනකොට ඒ නාමපදයේ ස්වරූපය අනුව ප්‍රශ්නේ වෙනස් වෙනවා. පුරුෂලිංග නම් චේ වෙනවා, ස්ත්‍රීලිංග නම් චයා වෙනවා, නපුංසකලිංග නම් චියෝ වෙනවා, බහුවචන නම් චී වෙනවා. එතකොට පිළිතුරු දෙද්දිත් ඒක අයිතිය කියද්දිත් මගේ, ඔයාගේ ඒ වගේ කියද්දිත් ඒකෙත් ස්වරූපය වෙනස් වෙනවා. සිංහල භාෂාවෙන් නම් මගේ කියලා වුණාට රුසියානු භාෂාවෙන් මගේ කියන එක විවිධ විදිහට කියනවා නාමපදයේ ස්වරූපයත් එක්ක. මගේ පොත කියනකොට මයක් නීගා මගේ පැන්සල මොයි කරන්දාස් වෙනවා. ඒ වගේ මෙතන මොයි මයා මයෝ මයි කියලා දෙනවා. ඒ වගේ මම මේ පාඩම වලට කලින් කරා. ඉතින් මෙතන මේ උදාහරණ තියෙන්නේ චේ උචේබ්නික්. උචේබ්නික් කියන්නේ පුරුෂලිංග නිසා මෙතන චේ වුණා. චයක් නීගා චියෝ පිස්මෝ චි උචේබ්නිකි නීගි. මම ඔයාලට කියලා දුන්නාද කාගේද කියලා අහනකොට අපි ඒකට යොදා ගන්න ප්‍රශ්නාර්ථය වෙනස් වෙන විදිය. ඒ කියන්නේ මම ඔයාලට කලින් කිව්වා
නාම පදයක් යම්කිසි නාම පදයකට යොදා ගන්න නාම විශේෂණය නාම පදයට අනුරූපව වෙනස් වෙනවා කියලා. නාම පදයේ මුස්කොරොඩ් නම් නාම විශේෂණය මුස්කොරොඩ් විදිහට එනවා. නාම පදයේ සෙන්ස්කිරොඩ් නම් නාම විශේෂණයත් ස්ත්‍රීලිංග විදිහට යොදා ගන්නවා. මම හිතනවා ඕගොල්ලන්ට මේක මම කියපු දේ පැහැදිලි වුණා කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මම නාම පදයක්ම අඳුනා ගන්න දන්නවා. මේක පුරුෂ ලිංගද, ස්ත්‍රී ලිංගද, නපුංසක ලිංගද, බහුවචනද කියලා අඳුනා ගන්න දන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ මේකට ඇප්ලයි කරන්න මේක. චේ, චයා, චියෝ, චී. එච්චර. කාගේ යතුරුද? චේත ක්ලූච්. කාගේ යතුරුද? හරිද? ඒ වගේ දැන් මේ පාඩම ඕගොල්ලෝ නිමා කරා. ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ දවසේ තවත් වැදගත් පාඩමක් කරන්න. ඒක ගැන මම දැම්ම කියන්නේ. ඒකත් මේ හා සමානම වෙන දෙයක් පොඩි අයිඩියා එකක් දෙන්නම්. කකෝයි, කකායා, කකෝයේ, කකී. ඉෂ්ටෝයිතා කිව්වොත් මේ මොකද්ද කියලා අහන්නේ. ඒතා රුච්කා. මේක පෑනක්. කකායතා රුච්කා. මොන වගේ පෑනක්ද? එතකොට අපිට කියන්න පුළුවන් ඒකේ තියෙන ගුණාංග පිළිබඳව. එහෙමත් නැත්නම් ඒකේ තියෙන දේවල්. නිල් පෑනක්, දිග පෑනක්, ලස්සන පෑනක්, හිටි පෑනක්. ඒ කියන්නේ නාම විශේෂණයක් දානකොට නාම විශේෂණෙත් ඒකට අනුරූපව වෙනස් වෙනවා. එතකොට ඒ සම්බන්ධව මම ඊගා වීඩියෝ ගේන්නම්. දැම්ම ඒක ගැන කියන්න ගියොත් ඔයාලට පාඩම් බෝරින් වෙනවා. මගේ වීඩියෝස් බලන් ඉන්නවා සාමාන්‍යයෙන් පොඩි පිරිසක් බලනවා. කියන්නේ මට ඒ පිරිස සැලකුතු පිරිසක්. ඒක නිසා මම මේ ක්ලාස් එක නවත්තන්න නැතුව කරන්න තීරණය කරේ. හැමදාම ට්‍රැවල් වීඩියෝ අනම්මනම් දෙන්නත් ඕන. ඒ කියන්නේ මගේ අනිත් යාළුවන්ට ඉතින් මේ පාඩම් බලන කට්ටියකුත් ඉන්නවා. මට බලනකොට YouTube එකට ගිහිල්ලා බලන කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අසාධාරණයක් වෙන නිසා තමයි මම පාඩම කන්ටිනියු කරා යන්න හිතුවේ. රයිට් එහෙමනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න. අද මම සමු ගන්නවා දසුදානියා